අබන් ශනුක ඊට 4 අවසන් තරග තමයි අපි දැන් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අවුරුදු 14න් 15, 16න් 15, 18න් 15 සහ 20න් 15. ඉතින් පසුව මීටර් 404 අවසන් තරග පැවැත්වෙනවා. ඉතින් අවසාන තරග ඉසව් කීපය තමයි දැන් අපි ආරම්භ කරන්නේ. ඉතින් හරියටම කිව්වොත් මම හිතන්නේ තව තරග ඉසව් පැවැත්වීම නියමිතයි ශනුක. අවසන් තරග පැවැත්වීම නියමිතයි 14ක් පමණ. ඔව් 104 වයස් කාණ්ඩය යටතේ ඉන් පසුව විශේෂ ඉසව්වක් පැවැත්වෙනවා. ජාත්‍යන්තර ඉසව්ව. එයත් ඔබට නැරඹිට හැකි දෙපපරේ ඔස්සේ. අද ඇතෙම කාලගුණයෙන් බාධාවක් එළුන්නේ නැහැ තවමත්. මම දැන් තවම හොඳ කාලගුණයක් මේ වගේ තරග ඉසව්ව පවත්වන්න. දැන් අවු රශ්මින් කිසිම බාධාවක් නැහැ. වර්ෂාවෙන් බාධාවක් සිද්ධ වුණෙත් නැහැ. ක්‍රීඩිකාවන්ටත් පහසුයි. තරම් උණුසුමක් නැහැ. හොඳ සෞම්‍ය කාලගුණයක් යන පුළුවන්. නමුත් වලාකුලින් බරවයි තිබෙන්නේ. වයස අවුරුදු 14න් 15 බාලිකා මීටර් 104 සහදීමේ අවසන් මහා තරගයට ක්‍රීඩිකාවන් සූදානම්යි. දාවනපතේ ආරම්භ කිරීමට සූදානම් ඉසව්වංක 319 වයස අවුරුදු 14න් 15 බාලිකා මීටර් 104 අවසන් තරගය. 14න් 15 බාලිකා මීටර් 104 අවසන් තරගයේ මන්තිරු අංක පිළිවෙල දෙවන මන්තිරුවේ සිට මන්තිරු අංක 2 තරග අංක 254 තෙරදිනිය ජාතික පාසල මන්තිරු අංක 3 තරග අංක 156 කොළඹ සන්ත බ්‍රිජට් කන්‍යාරාමය මන්තිරු අංක 4 තරග අංක 225 මේගමුව ආවේ මරියා කන්‍යාරාමය මන්තිරු අංක 5 තරග අංක 154 කඩුවෙල කොතලාවල මහාවිද්‍යාලය මන්තිරු අංක 6 තරග අංක 133 බම්බලපිටිය ශුද්ධ පවුලේ කන්‍යාරාමය මන්තිරු අංක 7 තරග අංක 265 මාතර සුජාතා විද්‍යාලය මන්තිරු අංක 8 තරග අංක 230 ජයල නිමල මරියා බාලිකා විද්‍යාලය මන්තිරු අංක 9 තරග අංක 204 වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ක්‍රීඩිකාවන් සූදානම්. මන්තිරු හඳුනා ගැනීමෙන් පසු පාසල් කිහිපයක්ම අප අහලා පුරුදු නම් තියෙන පාසල් කිහිපයක්ම තිබෙනවා. කොළඹ ප්‍රදේශය, ගම්පහ ප්‍රදේශය. සූදානම්. ආරම්භ වෙනවා පළමු අවසන් තරගය බාලිකා 404 අවසන් තරගය. පළමු මීටර් 100 යනුව පළමු යෂ්ටි කුමාරව සාර්ථකයි පිටත. මන්තිරුවෙන් තමත් හොඳ ධාවනය. මන්තිරු අංක 9 සහ 8 හොඳ ධාවනයක් පෙන්නුම් කරනවා. ඒ අතරම මැද මන්තිරු වල මෙන්න ශුද්ධ පවුලේ කන්‍යාරාමය ධාවනයක ඉදෙනවා. නමුත් මේ වන විටත් ඉදිරියෙන්ම සිටින්නේ වත්තල ලයිසියම් විද්‍යාලය. වත්තල ලයිසියම් විද්‍යාලයේ ක්‍රීඩිකාවන් මෙන්න අවසන් යෂ්ටි කුමාරව. අය බලමු අවසන් මීටර් 100 තමයි වැදගත්ම. මේ වන විට මැද මන්තිරුවෙන් 154 යුතුයි ශනුක කොතලාවල මහාවිද්‍යාලය යන ජයග්‍රහණය කරනවා අවුරුදු 14න් 15 104 බාලිකා අවසන් තරගය. ඉතාම හොඳ ධාවනයක්. ඉතින් පිටත මන්තිරු වලින් අපි දුටුවා ඉතාම හොඳ ආරම්භයක් ලබා ගත්තා. නමුත් මන්තිරු වාසිය ඉතාම හොඳින් ලබා ගත්ත කොතලාවල මහාවිද්‍යාලය විශේෂයෙන් අවසානයේදී ධාවනයේ යෙදුණු ක්‍රීඩිකාව ඉතාම හොඳින් තරගය ඔවුන්ගේ ග්‍රහණයට නතු කරගත කිව්වොත් නිවැරදි ශනුක. ඔව් මොකද මුල් වට කිහිපේ මුල් ක්‍රීඩිකාවන් කිහිප දෙනා අතරම ලයිසියම් විද්‍යාලය තමයි ඉදිරියෙන් සිටියේ. නමුත් අවසන් මීටර් 100 දී තමත් හොඳ ධාවනයක් සමගින් කොතලාවල විද්‍යාලයේ ක්‍රීඩිකාවන් තරගයේ ජයග්‍රහණය කරන ලබනවා.
දෙවන ස්ථානයේ මාදුතු ආකාරයට සුජාතා විද්‍යාලය විය යුතුයි. තුන්වන ස්ථානය සිද්දුපවුලේ කන්‍යාරාමයේ බම්බලපිටිය. ඔව්. අපි දකින්නේ අවසානයේ හොඳ ධාවනයක් සමගින් කොතලාවල විද්‍යාලයේ ක්‍රීඩිකාවන් එම තරඟය ජයග්‍රහණය කරනවා. වයස 14න් පහළ බාලිකා